ආයුබෝවන් යාළුවනේ. ඔන්න අදත් මම ඔයාලට සුපිරි හොරර් මූවි එකක් අරගෙන ආවා. මූවි එකට යන්න කලින් කියන්න ඕනේ මගේ subscribe 1000 complete වුණා. ඒ වගේම ඒකට support කරපු මගේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි. මගේ වීඩියෝ බලපු යාළුවන්ටත් ගොඩක් ස්තුතියි. subscribe කරේ නැති වුණත් එයාලා මට support කරා මගේ වීඩියෝ බලලා. like comment subscribe කරපු මගේ යාළුවන්ට ආයෙත් කියනවා ගොඩක් ස්තුතියි. මූවි එකේ නම තමයි මොටෙල් මිලාති. ඉන්දුනීසියාවේ 2024 නිකුත් වුණ ඉහළ IMDb අගයක් ගත්ත සුපිරි හොරර් මූවි එකක් තමයි මේක. ඒ වගේම යාළුවනේ මේ මූවි එකේ The Series කියලා තව මූවි එකක් රිලීස් වෙලා තියෙනවා මේ ළඟදී. ඒකත් ඔයාලට ගේන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. subscribe කරපු නැති මගේ යාළුවෝ subscribe කරගෙන මූවි එකට සෙට් වෙමු. කතාව පටන් ගන්නේ 1997. අපිට පෙන්වන එක පොලිස් ඔෆිසර් කෙනෙක් හොටෙල් එකකට යනවා. එයා හොටෙල් එකට යන්නේ බයෙන්. මොකද ගමේ අයගේ කතාවක් තියෙනවා මේ හොටෙල් එකේ හොල්මන් ඉන්නවා කියලා. එයා හොටෙල් එකේ දුර ගාවට යද්දිම හොටෙල් එකේ කරන්ට් එක යනවා. කතා කරාට කවුරුත් නැති නිසා එයා දොරත් අරගෙන ඇතුළට යනවා. ඇතුළට ගියාම එයා දකින්න එක කාමරයක්. එයා ඒ කාමරේ දොර ඇරලා බලනවා. එතන තියෙන බය හිතෙන දේවල් දැකලා එයා අපව දොරත් වහලා එළියට එනවා. එයා එළියට ඇවිත් වෝකි ටෝකියකින් මැසේජ් එකක් යවනවා මෙහි කවුරුත් පේන්න නැහැ. ඒ වුණාට මේ හොටෙල් එක ගොඩක් භයානකයි. මං තව ටිකක් හොයලා බලලා විස්තරයක් දෙන්නම් කියලා එයා කියනවා. පස්සේ එයා හිමීට හොටෙල් එක ඇතුළට යනවා. ඔෆිසර් එතන කාමරයක් දැකලා ඒ කාමරේ දොර ඇරලා බලනවා. එයා දකින්න ඇතුලේ හොල්මනක් ඉන්නවා. එයා ඒකට හොඳටම බය වෙනවා. ඒත් එක්කම එතනට එනවා මිලාති කියන ගෑනු කෙනා. ඔෆිසර් මෙලාති දිහා බලනවත් එක්කම මෙලාති එයාගෙන පොරවෙන් ඔෆිසර්ට ගහලා එයාව මරනවා. දැන් අපි යමු දවස් 7කට කලින් වුණ දෙයක් බලන්න. මෙතනදී අපිට පෙන්නනවා එක ෆැමිලි එක එයාලගේ නිවාඩුව ගත කරන්න හොටෙල් එකක් හොයාගෙන යනවා. මෙතන ඉන්න ගෑනු කෙනාගේ නම තමයි දාරා. එයාගේ හස්බන්ඩ්ගේ නම තමයි ගරි. එතකොට මෙයාලගේ ළමයාගේ නම තමයි ජිනි. එයාලට එක හොටෙල් එකක් හම්බ වෙනවා. මොටෙල් මිලාති කියලා. හොටෙල් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවා ගෝලක් කියලා. එයා මේ ආපු ෆැමිලි එක සාදරයෙන් පිළිගන්නවා. ගෝලක් ජිනි දිහා සැරින් සැරේ බලන්න ගන්නවා. ගෝලක් කියනවා මේ පොඩි ළමයා වගේම තව කෙනෙක් මට දැකලා පුරුදුයි වගේ කියලා. පස්සේ ගෝලක් මේ අයට කියනවා හොටෙල් එකේ රූල්ස් ගැන. මුලින්ම හොටෙල් එකට එන අයට තේපැන් සංග්‍රහයක් තියෙනවා හොටෙල් මිලාතිත් එක්ක කියලා මෙයා එයාලව එක්කන් යනවා. එයාලා හිමීට මිලාති කාමරේට එනවා. ඒත් එක්කම ජිනි දකිනවා එතන සෙල්ලම් බඩුවක් තියෙනවා. එයා ටක් ගාලා ගිහිල්ලා ඒක ගන්නවා. ජිනි කියනවා ඒ සෙල්ලම් බඩුව එයාත් එක්ක කතා කරනවා වගේ එයාට තේරෙන්නේ කියලා. පස්සේ දාරා මිලාතිගෙන් එයා ගැන විස්තර අහනවා. මිලාති එයා ගැන කී ඉන්නකොට මිලාති දකිනවා එක හොල්මන දාරාගේ ළඟ ඉන්නවා. මේ දේවල් පේන්නේ මිලාතිට විතරයි. ජිනි මිලාතිට කියනවා එයාට ඩෝල් කිව්වා කියලා මාත් හරියට මිලාතිගේ නැති වුණ ළමයා වගේ කියලා. ඒක අහලා දාරටත් අවුල් යනවා. මොකද එයාලා හොටෙල් එකට එද්දිම ගෝලක් එයාලට කිව්වා ජිනීව දැකලා පුරුදුයි වගේ කියලා. දාරා ඉක්මනින් ඒකත් බීලා එයාලා එයාලගේ කාමරේට යනවා. එදා රෑ කොහොම හරි දාරට එයාගේ අම්මව මතක් වෙනවා. එයාගේ අම්මත් එක්ක මේ හොටෙල් එකට එයා ඇවිල්ලා තියෙනවා. ඒත් දැන් එයාගේ අම්මා නැහැ. එයාගේ අම්මා නැති වෙලා. දාරා දුකෙන් අඬන්න ගන්නවා. රෑ මෙයාලා නිදාගෙන ඉද්දි ජිනීට එක පාට ඇහැරෙනවා. එයා ඇහැරිලා බලනකොට එයා දකිනවා පුටුව දෙපැත්තට වැනෙනවා. එයා නැගිටලා බලද්දි එකපාරට එතන වයසක ගෑනු කෙනෙක් ඉන්නවා. ඒ ඉන්නේ ජිනීගේ ආච්චිගේ හොල්මන කියලා එයා අඳුර ගන්නවා. ජිනී ගොඩක් බය වුන් නිසා එයා දුවලා ගිහිල්ලා වොෂ්රූම් එකේ හැංගෙනවා. ජිනී බයෙන් වොෂ්රූම් එක ඇතුලේ ඉන්නකොට එයාගේ පිටිපස්සෙන් එයාගේ ආච්චි ඇවිල්ලා එයාව අල්ලගෙන ඇදගෙන යනවා. ඒ වෙලෙම දාරට සද්දයක් ඇවිල්ලා දාරා නැගිටලා බලද්දි එයාගේ පුතා පේන්නේ නැහැ. පස්සේ එළියට ගිහිල්ලා ජිනීව හැමතැනම හොයන්න ගන්නවා. දාරා එළියට ආපු අතරේ එයාලගේ දොර නිකම්ම වැහෙනවා. පස්සේ දාරා එයාගේ හස්බන්ඩ්ට කතා කරන්න කියලා එයාලගේ දොරට තට්ටු කරනවා. කාමරය ඇතුලෙන් කිසිම සද්දයක් නැති නිසා දාරා දොරේ තියෙන සිදුරකින් කාමරය ඇතුළ බලනවා. දාරා දකිනවා එයාගේ පුතා පීයක් අරගෙන එයාගේ හස්බන්ඩ් ගාවේ ඉන්නවා. දාරා එයාගේ පුතාට කොච්චර කතා කරා එයාගේ පුතා කිසිම දෙයක් කියන්නේ නැහැ. දාරා එයාගේ පුතාට කතා කර ඉද්දි එයාගේ නැති වුණ අම්මා එකපාරට කාමරය ඇතුලෙන් මතුවෙනවා. එයා ගොඩක් කේන්තියෙන් දාරාට කියනවා එයාලගේ මුළු පවුලම නැති කරනවා කියලා. ජිනි ඉන්නේ සිහියෙන් නෙමෙයි. එයාගේ ආච්චි එයාව පාලනය කරන්න අරගෙන. පස්සේ ජිනි එයාගේ තාත්තා ගාවට ගිහිල්ලා එයා ගාව අර තියෙන පිහියෙන් එයාගේ තාත්තට එනලා එයාව මරනවා. දාරා කොහොම හරි දොරට ගහලා දොර ඇරගෙන ඇතුළට යනවා.
දාරා එයාගේ පුතා ගාවට ගිහින් එයාට සිහිය ගන්න එයා උත්සාහ කරනවා. ඒත් එක්කම එයාගේ අම්මා එයාගේ ඉස්සරහට එනවා. ඉස්සරහට ඇවිල්ලා දාරාව ගොඩක් කේන්ති ගස්සනවා. පස්සේ දාරා කේන්තියෙන්ම එයාගේ අම්මගේ පැත්තට දුවගෙන යනවා. දාරා එයාගේ අම්මව අල්ලගෙන පනින්න හදද්දි එකපාරට එයාගේ අම්මා නැති වෙනවා. ඒත් දාරා තන ජනේලෙත් කඩාගෙන බිමට වැටෙනවා. පහුවදා උදේ මිලාති ගොලකුයි දාරලෑ රූම් එකට එනවා. මිලාති දකිනවා ජිනි පුටුවේ සිහිය නැතුව ඉන්නවා. ජිනීගේ අම්මයි තාත්තයි නම් නැති වෙලා. මිලාති ගොලක්ට කියනවා ජිනීගේ වැඩේ ඉවර වුණාට පස්සේ තුන්දෙනාම පුච්චලා දාන්න කියලා. මිලාති හදන්නේ එයාගේ නැති වුණ පුතාට ආපහු පණ දෙන්න. මිලාති කතාවෙන් අපිට පේන්නේ එයාට තව පුතෙක් ඉඳලා තියෙනවා. ගොලක් ජිනීව ගෙනහිල්ලා එයාගේ ඔක්කොම ලේ ටික වෙනමම අරගන්නවා. ජිනීගෙන් ලේ ටික අරගත්තට පස්සේ තුන්දෙනාම පුච්චලා දානවා. මට හිතෙන විදිහට ජිනී අරගත්ත ඩෝල් ගාව තමයි මිලාතිගේ ළමයාගේ ආත්මේ තියෙන්නේ. මිලාති එයාගේ අතීත කතාව කියනවා. අපි දැන් යන් 1887ට. මිලාතිගේ තාත්තා ආමි ඔෆිසර් කෙනෙක්. මිලාතිගේ තාත්තා එහෙ ඉද්දි එයාට ආරංචි වෙලා තියෙනවා මිලාතිගේ අම්මා ප්‍රෙග්නන්ට් කියලා. පස්සේ එයා මිලාතිගේ අම්මව අත්හැරලා දාලා. මිලාතිගේ අම්මා යනවා මායාකාරියෙක් ගාවට. මිලාතිගේ අම්මගේ හැම ආසාවක්ම ඉෂ්ට කරලා තියෙන්නේ මේ මායාකාරී. ඒ වෙනුවෙන් මේ මායාකාරී මෙයාට ලැබෙන්න ඉන්න ළමයාව ඉල්ලනවා. ඒත් මිලාතිගේ අම්මා එයාගේ ළමයාව දෙන්න කැමති වෙන්නේ නැහැ. පස්සේ මායාකාරී මිලාතිගේ අම්මට ශාප කරනවා. මිලාතිගේ අම්මට එකපාරට අසනීප වෙනවා. මිලාතිගේ අම්මා ඒකට බෙහෙත් හෙව්වත් ඒකට බෙහෙතක් හම්බ වෙන්නේ නැහැ. මිලාතිගේ අම්මට ආරංචි වෙනවා කුසුණු කියලා කෙනෙක් ගැන. කුසුණු කියලා කියන්නේ මේ වගේ අමුතු රෝග ගැන පරීක්ෂණ කරන ડોක්ටර් කෙනෙක්. කුස්නු මේ පරීක්ෂණ කරන්නේ අර ගෙදර. ඒ කිව්වේ මිලාති ඉන්න මොටෙල් එක. ඒ කියන්නේ අවුරුදු ගානකට කලින් මේ මොටෙල් එක තමයි කුසුනුගේ ගෙදර වෙලා තියෙන්නේ. කුසුනු මිලාතිගේ අම්මගේ ලෙඩේ දැකලා එයා කියනවා රෑ වෙලා එයා ගෙදරට එන්න කියලා බෙහෙත් කරන්න. රෑ වෙලා මිලාතිගේ අම්මයි කුසුනුගේ ගෙදරට එනවා. අපිට පෙන්නනවා කැලේ පැත්තෙන් වෙස්මූණු දාගත්ත මිනිස්සු කට්ටිය මෙයාලගේ පස්සෙන් එනවා. මිලාතිගේ අම්මා කුසුනුට කතා කරත් කවුරුත් දොර අරින්නේ නැහැ. ඒත් එක්ක මූණ වහගෙන ආපු මිනිස්සු ටික මිලාතිවයි මිලාතිගේ අම්මවයි අල්ලගෙන මෙයාලට ශාපයක් වැදිලා තියෙන්නේ කියලා මිලාතිගේ අම්මව ගහක එල්ලනවා. අපි ආයෙත් ඉස්සරහට යන්. අපිට පෙන්නනවා මොටෙල් එකේ ඉස්සරහට වාහනකින් එනවා ජේසන් කියලා කෙනෙකුයි එයාගේ මල්ලි. මේ දෙන්න ප්ලෑන් කරන්නේ අද රැයට මොටෙල් එකෙන් බඩු හොරකම් කරන්න. මොටෙල් එකේ ඉඳන් ගොලකුයි මිලාති බලාන ඉන්නේ. ඒත් ඒ දෙන්න මේ දෙන්නව නවත්තන්න හදන්නේ නැහැ. මොකද එයාලට තව මිනිස්සු ඕන වෙලා තියෙනවා එයාලගේ වැඩේ කම්ප්ලීට් කරගන්න. අපිට පෙන්නනවා එදා රෑ බයික් එකකින් මොටෙල් එකට එනවා මායා කියලා කෙනෙකුයි රිසාන් කියලා කෙනෙකුයි. මේ දෙන්න හොටෙල් එකක් හොයාගෙන ඉවිල්ලා තියෙන්නේ ටයිම් පාස් කරන්න. පස්සේ එයාලා දෙන්න මොටෙල් එක ඇතුළට යනවා. මායාට නම් මොටෙල් එක ඇතුළට යද්දිම බය හිතෙනවා. මොකද ඒකේ ඇතුලේ තියෙන දේවල් දැකලා එයාට ගොඩක් බය හිතෙනවා. කලින් වගේම ගොලක් මේ දෙන්නවත් පිළිගන්නවා. මොටෙල් එකේ රූල්ස් ගැන කියලා ඒ දෙන්නවත් මිලාති එක්ක තේ බොන්න එක්කන් යනවා. මිලාති මේ දෙන්නව දැකලා එයා හිතනවා මේ දෙන්න එක කපල් එකක් වෙන්න ඕනේ. එකට ඉන්න ඕනේ නිසායි මෙහෙට ආවේ කියලා එයා හිතනවා. ඒක මිලාතිට ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් මේ දෙන්නට මිලාති එක අවවාදයක් දෙනවා. මිලාති කියනවා රෑ 12 වෙන්න කලින් ඒ දෙන්න මෙහෙන් පිටත් වෙලා යන්න ඕනේ කියලා. නැත්තම් මෙයාලත් එක්ක අමුතු දේවල් වෙයි කියලා මිලාති කියනවා. පස්සේ මේ දෙන්නත් ඒක බීලා ඉවර වෙලා එයාලා රූම් එකට යනවා. දැන් මිලාති ආයෙත් කියන්න ගන්නවා එදා එයාගේ අම්මව එල්ලපු දවසේ මොකද වුනේ කියලා. එදා කොහොම හරි මිලාතිගේ අම්මත් එක්කම මිලාතිවත් ඒ ගහේම එල්ලලා තියෙනවා. මූණ වහගත්ත මිනිස්සු ගිය ගමම මිලාතිගේ යාළුවෙක් වෙන අර මායාකාරිගේ දුව එයා ඇවිල්ලා මිලාතිව එතනින් බේර ගන්නවා. මිලාති එයාගේ යාළුවට ස්තුති කරනවා එයාව බේරගත්තට. මිලාතිගේ යාළුවා මිලාතිට කතා කරනවා එයත් එක්ක යන්න එන්න කියලා. ඒත් මිලාති කැමති වෙන්නේ නැහැ එයත් එක්ක යන්න. මොකද එයාගේ අම්මව දාලා යන්න එයාගේ හිත දෙන්නේ නැහැ. උදේ කුස්නුගේ පුතා දකිනවා මිලාතිගේ අම්මා ගහේ එල්ලලා මරලා දාලා තියෙනවා. එයා ළඟට ගිහින් බලද්දී එතන මිලාතිත් ඉන්නවා. පස්සේ එයා මිලාතිගේ අම්මව හොරෙන්ම එයාගේ ගේ ඇතුළට ගේනවා. කුස්නුගේ පුතාටත් ඕන වෙලා තිබ්බේ ඒ ලෙඩේ මොකද්ද කියලා හොයාගෙන ඒ ලෙඩේට බෙහෙතක් හොයාගන්න එක. ඒත් මේ දෙන්න තීරණය කරනවා ඒ බොඩි එක තියාගෙන ඒ බොඩි එකේ පරීක්ෂණ කටයුතු කරගෙන යන්න. ඒ වගේම මෙයාලා සල්ලි දීලා මැරුණ අයගේ බොඩිස් ගන්නවා එයාලගේ පරීක්ෂණ වැඩවලට. මෙලාතිත් එතන හැංගිලා කේන්තියෙන් බලාන ඉන්නවා මොකද වෙන්නේ කියලා. කුස්නුයි කුස්නුගේ පුතයි මිලාතිගේ අම්මගේ බොඩි එක පරීක්ෂා කර ඉන්නකොට කුස්නුගේ පුතාට මිලාතිගේ අම්මව පේන්න ගන්නවා ඉස්සරහින්. කුස්නුට කතා කරලා කිව්වා කුස්නු කියනවා එතන කවුරුත් නැහැ. ඒ ඔයාගේ ඔළුවේ ඇඳිච්ච දේවල් කියලා පේන්නේ. කුස්නු පුතාව පිටත් කරලා මිලාතිගේ අම්මගේ බොඩි එක පරීක්ෂා කරන්න බොඩි එක කපන්නයි හදන්නේ.
ඒත් එක්කම කුස්නුට සද්දයක් එනවා පිටිපස්සේ. කුස්නු ගිහිල්ලා බලනවා මොකද්ද කියලා. එයා දකිනවා මිලාති එතන ඉන්නවා. මෙලාති කුස්නුට අනතුරු අඟවනවා එයාගේ අම්මගේ බොඩි එක කපන්න එපා කියලා. කුස්නු මිලාති කියන දේ අහන්න නැතුව එයාව ගෙනහිල්ලා දන්වැල් වලින් ගැට ගහනවා කාමරයක ඇතුලේ. කුස්නු වෙනම් ප්ලෑන් එකක් ගහන්නේ. එයා හදන්නේ එයාගේ නැති වුණ බිරිඳට ආපහු පණ දෙන්න. ඒකයි මහන්සි වෙලා එයා පරීක්ෂණ වැඩ කරගෙන යන්නේ. මිලාති ආපහු කුස්නුට අනතුරු අඟවනවා ඔයාට කරදර සිද්ධ වෙයි. ඒකින්ද අම්මගේ බොඩි එක කපන්න එපා කියලා. ඒත් කුස්නු නම් මිලාති කියන දේ පොඩ්ඩක්වත් අහන්නේ නැහැ. ආයෙත් අපි යමු දැන් සිද්ධ වෙන්න දේ ගැන බලන්න. අපිට පෙන්නනවා මායා කාමරේ ඉඳන් වොෂ්රූම් එකට යනවා. මායා වොෂ්රූම් එකේ තියෙන එක ලොකර් එකක් කැරලා බලනවා. ඒකේ තිබිලා එක කුප්පියක මායාට හම්බ වෙනවා මත් පෙති වගේක්. මායා ගිහිල්ලා ඒක දෙනවා රසින්ට. පස්සේ දෙන්න ඒ පෙති එක එක බොනවා. අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා ජේසනුයි එයාගේ මල්ලි මිලාතිගේ හොටෙල් එකට ඇවිල්ලා තියෙනවා. එයාලට හොටෙල් එකෙන් වටින කියන බඩුයි සල්ලි හම්බ වෙනවා. එයාලා ඒ ටික බෑග් එකකට දා ගන්නවා. එකපාරට ජේසන්ගේ මල්ලි එයා දකිනවා මොකක් හරි දෙයක් එතන හෙලවෙනවා. ජේසන් කියනවා බොරුවට බය නොවී ඉන්න කියලා. කවුරු හරි ආවොත් එයාව මරමු කියලා ජේසන් කියනවා. අපිට පෙන්නනවා බිත්තිය ගහලා තිබ්බ පින්තූරේ ඉඳපු ගෑනු කෙනාව දැන් පේන්න නැහැ. කතාව මුලදිම අපිට ඒ ෆොටෝ එක පෙන්නුවා ඒකේ ගෑනු කෙනෙක් ඉඳියා. ජේසන් එයා හොරකම් කරන්න එක බොක්ස් එකක් කරලා ඒකේ රත්තරන් බඩු ටික ගන්නකොට එතනට එකපාරට එනවා මිලාතිගේ අම්මා. ජේසන්ට අමුතු සද්දයක් ආපු නිසා එයා ටෝච් එක ගහලා බලද්දි මිලාතිගේ අම්මා එයාගේ ඉස්සරහා ඉන්නවා. ජේසන් මිලාතිගේ අම්මව දැකලා එයා එතනින් දුවලා බේරෙනවා. ජේසන්ගේ මල්ලි වෙන පැත්තක ඇවිදගෙන යද්දි එයාගේ පිටිපස්සෙන් අර ඩෝල් ඇවිල්ලා එයාගේ පිටට නියනකින් අනිනවා. මායයි රිසානුයි අර පෙති බීලා ඒ දෙන්න සතුටු වෙන්න ගන්නවා. මායට එයාගේ රූම් එකේ තියෙන අල්මාරියෙන් හම්බ වෙනවා පරණ තාලේ ඇඳුම් වගේක්. මේ දෙන්න ඒවත් ඇඳගෙන ඩාන්ස් කරන්න ගන්නවා. එයාලා ගොඩක් වෙලා විනෝද වෙනවා. ඒත් එක්කම එයාලට මහන්සි ඇදිලා එයාලට එහෙම්ම නිින්ද යනවා. අනිත් පැත්තෙන් ජේසන්ව අපිට පෙන්නනවා මිලාතිගේ කාමරයට හිමීට එයා යනවා. එයා මිලාති ගාවට ගිහිල්ලා එයා ගාව තියෙන පීයෙන් මිලාතිට අනිනවා. මිලාති එහෙම්ම බිමට වැටෙනවා. දැන් හරියටම වෙලාව 12 වෙනවා. හොටෙල් එකේ භයානකමත් මේත් එක්කම වැඩි වෙනවා. මායාරය නැගිටලා වොෂ්රූම් එකට යනවා. ඒත් එයාගේ කොන්ද ගොඩක් රිදෙන්න ගන්නවා. එයා වොෂ්රූම් එකට ගිහිල්ලා ලයිට් එක දාලා බලද්දි එයාගේ අත් දෙක ගොඩක් වයසට ගිහිල්ලා එයාට පේනවා. පස්සේ එයා කණ්ණාඩියෙන් දකිද්දි එයා ගොඩක් බය වෙනවා. එයා බය වුණ පාර එයා පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා ලිස්සලා එයාව වොෂ්රූම් එකේ වැටිලා මැරෙනවා. මායා කෑ ගහන සද්දේලා රිසාන් නැගිටිනවා. මායා වගේම තමයි රිසානුත් වයසට ගිහිල්ලා. රිසාන් කලබලෙන් ඇඳින් බැහැලා එන්න හදද්දි එයාව පැටලිලා ඇඳෙන් බිමට වැටිලා එයා මැරෙනවා. ජේසන්ගේ මල්ලි කළුවරේම ලයිටර් එකකුත් පත්තු කරගෙන හිමීට ඇවිදගෙන යනවා. එයාට සද්දයක් ඇවිල්ලා එයා එතන තියෙන දොරත් අරගෙන ඉස්සරහට යනවා. එයා ඉස්සරහට යද්දි එයාට ලොක් කරපු දොරකින් ඇහෙනවා එයාව එළියට ගන්න කියලා කවුද කෙනෙක් කෑ ගහනවා. එයා හිමීට ඒ ලොක් කරපු දොර ගාවට යනවා. ගිහිල්ලා එයා ලොක් කරපු දොර ඇරලා ඒ මනුස්සයාට එළියට එන්න උදව් කරනවා. ජේසන්ගේ මල්ලි ඒ මනුස්සයාට එළියට එන්න කියලා කතා කරනවා. ඇතුළේ ඉන්න මනුස්සයා කෑ ගහගෙන එකපාරට එළියට ඇවිල්ලා ජේසන්ගේ මල්ලිගේ ඇඟට පනිනවා. පැනලා එයාගේ බෙල්ල කාලා එයාව මරනවා. ජේසන් බඩු හොරකම් කර ඉද්දි මිලාති එකපාරට නැගිටිනවා. මිලාති කේන්තියෙන් ජේසන් ගාවට ඇවිල්ලා ජේසන්ට ඇනලා එයාලගේ උඩ තට්ටුවෙන් බිමට තල්ලු කරලා දානවා. ජේසන් බිමට වැටුණාට එයා මැරිලා නැහැ. ජේසන් ඇනිලා තියෙන පීයත් ගලවගෙන එයා ඉක්මනින් යනවා එයාගේ වාහනේ ගාවට. ඒත් එක්කම ගොලක් එයා ගන් එක උත් අරගෙන ඇවිල්ලා ජේසන්ට වෙඩි තියනවා. ජේසන් කොහොම හරි වෙඩිත් කාගෙන එතනින් පැන ගන්නවා. අපිට පේන විදියට මිලාතිව කාටවත් මරන්න බෑ වගේ. පහුවදා උදේ මිලාති ගොලකුයි මායලා රූම් එකට එනවා. මිලාති ගොලක්ට කියනවා මෙයාලවත් පුච්චලා දාන්න කියලා. මිලාති ගොලකුයි වොෂ්රූම් එකට ගිහිල්ලා බලද්දි මායා එතන මැරිලා ඉන්නවා. මිලාති කියනවා මෙයාලා ආදරවන්තයෝ නෙමෙයි මෙයාලා ටයිම් පාස් කරන්න තමයි මෙහෙට ඇවිල්ලා තියෙන්නේ කියලා. මිලාති මායාගේ අතේ තියෙන රින් එක දැකලා මිලාතිට අතීත සිදුවීමක් මතක් වෙනවා. අපි දැන් යන් 1917 වෙච්ච සිදුවීමක් බලන්න. එක පිරිමි කෙනෙක් මිලාති ගාවට ඇවිල්ලා රින් එකක් දීලා මිලාතිට ප්‍රොපෝස් කරනවා. ඒත් මිලාති ඒකට කැමති වෙන්නේ නැහැ. එයා රින් එක මිලාති ගාවින් තියලා එයා එතනින් යනවා. අපිට පෙන්නනවා ගොලක්. මිලාති කිව්වා වගේම මායාවයි රිසාන්වයි පුච්චලා දානවා. මිලාති කුස්නුට උන දේ ගැන කියනවා. එදා කුස්නු මිලාති කියන දේ අහන්න නැතුව එයාගේ අම්මගේ බොඩි එක කපන්න ගත්තා. කුස්නු මිලාතිගේ අම්මගේ බොඩි එක කපද්දී එයාලට බොඩි එකෙන් දරා ගන්න බැරි ගඳක් දැනෙන්න ගත්තා.
එයාලා බඩ කපද්දී බඩ ඇතුලෙන් අමුතු දත් ටික එයාලට පේන්න ගන්නවා. ඒත් එක්කම මිලාතිගේ අම්මව කපද්දී එයාගේ ඇඟෙන් ආපු කළු පාට ගඳ ගහන ලේ ගේ හැම තැනම පැතිරෙන්න ගත්තා. කුස්නොයි එයාගේ පුතයි බය වෙලා දුවගෙන යනවා. ගිහිල්ලා එයාලගේ දොර ලොක් කරලා දානවා. ඒත් කිසිම දෙයකින් හරියන්නේ නැහැ. කළු පාට ලේ ගේ හැම තැනම පැතිරෙන්න ගන්නවා. පස්සේ කුස්නොයි එයාගේ පුතයි එළියට දුවගෙන යනවා. ඒ ටිකක් දුර දුවද්දී කුස්නට දුවා ගන්න බැරි වෙනවා. එයාව ගේ ඇතුළට ඇදලා ගන්නවා. අපිට පෙන්නනවා පොලිසිය අයට කැලේ ඇතුලේ තිබිලා ජේසන්ගේ මල සිරුර හම්බ වෙනවා. ජේසන්ගේ බොඩි එක දැකලා පොලිසිය ලොක්කට එයාට තේරෙනවා මොටෙල් එකත් එක්ක මොකක්ම හරි සම්බන්ධයක් මේ බොඩි එකට තියෙනවා කියලා. මෙතනදී තමයි පොලිසිය ලොක්කා එයාගේ ඔෆිසර් කෙනෙක්ට කියන්නේ ගිහිල්ලා හොටෙල් එක පරීක්ෂා කරලා බලන්න කියලා. ඔන්න දැන් තමයි අපිට පෙන්වන්නේ කතාවේ මුලින්ම පොලිස් ඔෆිසර් කෙනෙක් මේ මොටෙල් එක චෙක් කරන්න ආවා. ඔෆිසර් හොටෙල් එකට එද්දිත් ඒ වෙනකොටත් ගොඩක් අය මැරිලා ඉවරයි. ඔෆිසර් එන සද්ද ඇහිලා තමයි මිලාති ගොලක්ට කියන්නේ ගිහිල්ලා බලන්න කියලා කවුද ආවේ කියලා. ජේසන්ගේ මල්ලි එතන මැරිලා ඉන්නවා මිලාති දකිනවා. මිලාති හිමීට ගිහිල්ලා බලනවා ජේසන්ගේ මල්ලි අරපු අර දොර ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මිලාතිට හම්බ වෙන ඒක ඇතුලේ තිබිලා ලේ පැල්ලම් වගේක්. මිලාති ලයිටරේ පත්තු කරලා ඇතුළ බලනවා. මිලාති දකිනවා එයා අවුරුදු ගානකට කලින් පුච්චලා මරපු කුසුන්නු තාමත් ජීවත් වෙලා ඉන්නවා. එයා ගොඩක් ශක්තිමත් වෙලා ඉන්නේ දැන්. කුස්නුව මිලාති එදා පිච්චුවට එයා මැරිලා නැහැ. එයා මෙච්චර කාලයක් ජීවත් වෙලා තියෙන්නේ එතනට එන මීයන්ව අල්ලගෙන කාලා. මිලාතිට හිතා ගන්න බෑ දැන් මොකද කරන්න කියලා. මොකද කුස්නු දැන් එයාටත් වඩා ගොඩක් බලවත් වෙලා ඉන්නේ. මේක තමයි මොටෙල් මිලාතිගේ කතාව. මූවි එක එතනින් ඉවර වෙනවා. ඔයාලට වගේම මටත් මේ මූවි එකේ ඩවුට් තැන් ගොඩක් තියෙනවා. ජේසන් මිලාතිට පීයෙන් ඇල්ලලා එයාව මරනවා. ඒත් මිලාති නැගිටිනවා. ඒ ගැන පැහැදිලි කිරීමක් මුකුත් නැහැ. ඒ වගේම ගොලක් කොහොමද මිලාතිට හම්බුනේ කියලා ඒක ගැනත් මුකුත් නැහැ. මිලාතිට එකපාරට යාළුවෙක් ඇවිල්ලා උදව් කරා. එයා කොහෙන් ආවද කියලා මූවි එකේ නැහැ. මිලාතිට ප්‍රොපෝස් කරපු පිරිමි කෙනත් එයාට මොකද උනේ කොහෙද ගියේ කියලාවත් මුකුත් නැහැ. ඒ වගේම මිලාතිට ළමයෙක් ඉඳලා තියෙනවා. එයා ගැනත් කිසිම හැඳින්වීමක් නැහැ. මම හිතන්නේ ඒ ගැන දැනගන්න පුළුවන් පාර්ට් 2 එකේ හරි සීරියස් එකේ හරි. ඉතින් යාළුවනේ ඔයාලට පාර්ට් 2 එක බලන්න ආස නම් පල්ලෙයන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං අරගෙන එන්නම් ඔයාලට පාර්ට් 2 එක හරි සීරියස් එක හරි. යාළුවනේ ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අලුත් මූවි එකකින් හම්බ වෙමු අපි. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මට සපෝට් කරන එකට. ගොඩක් සතුටුයි. එහෙනම් යාළුවනේ අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.